පොඩ බලන්න මේ පරිසරය දිහා. ලස්සනයි සුන්දරයි. අපි අද කතා කරන්න යන්නේ වෙඩිලුණු ගුහාව ගැන. මේ ඉන්නේ නම් යාවට පරිසරය නෙමෙයි. මට එදා ගැන මට ඒක එහෙම වීඩියෝ ගන්න හම්බුනේ. ඒ ගුහාවට ගිහලා. ඒක පටන් ගත්තොත් කොහොම හරි මීමුරේට යටි තමයි වෙඩිලුණු ගුහාව හම්බෙන්නේ. මීමුරේට කිලෝමීටර් 8කට කලින් තියෙනවා වෙඩිලුණු ගුහාව. එතන බෝට් එක ගහලා තියෙනවා. ඒකට යන දුර ප්‍රමාණය ඔක්කොම ටික. කොහොම හරි මේක යන්න තියෙන්නේ කුබොග්ගොල්ල කියන ගම්මානය අර. ඒක මාර සුන්දර ගම්මානය. වාහනෙන් ඕලන්ට කිලෝමීටර් 4ක් යන්න පුළුවන්. ඒතුළු කිලෝමීටර් 4 වගේ යන්න තියෙන්නේ පයින්. මම ගියේ 2යි. මොකද එතන ඒ පාර එච්චරම ෂුවර් නැහැ යන්නේ. ආයිත් හරන් එද්දි එන්න බැරි තත්ත්වයක් මගදී තිබ්බා. ඉතින් ඒක එතන ඉන්න ළමා කාලේ වගේ. ඒ කියන්නේ ඒක මාරක් දෙකම. ඒ කියන්නේ මේ ඒකේ වාහනයක් නැහැ. බොහොම හම්බෙන් 3 wheeler බයික් එකක් ගන්න පුළුවන්. මේ පේන තනිකරම පරිසරයත් එක්ක ඔයගලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මාරි කිලෝමීටර් 4ක් විතර ගියාට පස්සේ හම්බ වෙනවා ඇල්ලක්. ඒකෙන් නාන්නත් පුළුවන් කියන්නේ. මාරම සුන්දරයි ඇල්ල. ඒකෙන් මම නාන්න ගියේ නෑ මොකද මට වෙලා මදි. මම හවස් වෙලා යනකොට කොහොම හරි පරිසරය ගැන බලන්න යාළුවා මායික් පෙන්නන්න. හරි ලස්සනයි මේක. ඉතින් ආයි දවසක හම්බෙමු. මම එනම් මෙතන නවත්තනවා. මෙතන වෙඩිලුණු ගුහාවේ මේ හරියේ මේ ඊය පොළොව මට්ටමේ නෙවෙයි තියෙන්නේ. මේ අඩි 8ක් 9ක් විතර උඩින් තියෙන්නේ. මේ ඔයගලන්ට තේරෙන්නේ හරිය. මෙතන පොඩි ඉනින් වගක් වගේ හදලා තියෙනවා. ඒක නම් අමාරුයි කියන්නේ. මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් උඩට එක ප්‍රමාණයක් ඔයගලන්ට යන්න වෙයි තියෙනවා. සෑහෙන අඳුරුයි ගුහාව. මේ දුඹුරු පාට ඔයගලන්ට පේන්නේ වවුල් පොහොර. වවුල් පොහොර කියන්නේ වවුල් ජරා කරපුවා මේ අවුරුදු ගාණක් එකතු වෙලා කියන්නේ. අඩිය තිබ්බම සාමාන්‍ය ඇතුළට යනවා අඩිය. කොච්චර ගැඹුරට එකතු වෙලාද දන්නේ නැහැ සානේ. එහෙම හිතා ගන්න අමාරුයි මේ. මේකේ මේ ඈත ගියාම පේනවා තව ගොඩක් දුර යන්න පුළුවන් කියලා. මම හැබැයි එක පොයින්ට් එකකට හරිය ගියේ නැහැ. මොකද මේකේ මට යන්න තරම් බැටරි පර්සන්ටේජ් එක තිබ්බේ නැහැ. මේ ඉස්සරහත් බලන්න මේක. මේ ගුහාව මේ රාම රාවණා යුද්ධ කාලෙදී කියන්නේ යුද්ධ කටයුතු වලට වෙඩි බෙහෙත් සපයාගත්තේ මේ ගුහාවෙන් කියලා තමයි කියන්නේ. ඉතින් කොහොම හරි ඒ නිසා මේකට වෙඩිලුණු ගුහාව කියන්නේ. මේක ඔක්කොම ජනප්‍රවාද.
පවුලු ඉන්න ගත්ත එක දැනග එතන හට මං ගිය නවකුල් දකින්න ඇති කොද මයි 80% මාදී